Hi, welcome back to my YouTube channel. ඔක්කොටම කලින් good morning. Morning කිව්වට මොකද දැන් නම් afternoon වෙන්න time එකත් ලඟ වෙලා තමයි තියෙන්නේ. දැන් නම් මම මේ යන්න ලෑස්ති වෙන්නේ චූටි ගමනක්. අපේ අක්කා කෙනෙක් ඉන්නවා එයාගේ බබාවි ස්කූල් එකෙන් ගන්න. එයාත් එක්ක මම දැන් යන්න තමයි මේ ලෑස්ති. ස්කූල් එකට යන්න තියෙන අපේ ගම ඇතුළෙන්මයි. ඉතින් අපි පයින්ම තමයි යන්නේ ලෑස්ති. මුලින්ම සන්ස්ක්‍රීම් එක යූස් කරනවා. මොකද යන්නේ ආවේ පයින්ම මේ වෙලාවට ගිනි මත් 10ක් තමයි තියෙන්නේ. ඒක නිසා සන්ස්ක්‍රීම් එක අනිවාර්යයෙන්ම යූස් කරන්න ඕනේ. ඊට පස්සේ ලිප්ස්ටික් එකක් යූස් කරන්න ඕනේ. ලිප්ස්ටික් එක ඉතින් ගර්ල්ස්ලාට නැතුවම බැරිද යන්නේ. මටත් ඒ වගේ තමයි ලිප්ස්ටික් එක අනිවාර්යයෙන්ම ඕනේ. ඔන්න ඉතින් ඊට පස්සේ පින්ක් කලර් තවත් ලිප්ස්ටික් එකක් අරගෙන ඒකෙන් ඇසිඩ් චුට්ටක් විතර ගා ගන්නවා. ඊට පස්සේ ඔඩිකොලොන් එක අරගෙන ඔඩිකොලොන් ගාගෙන සුවඳට යන්න ඕනේ. කොහේ ගියත් ඉතින් සුවඳට ඉන්න ඕනිනේ. ඔන්න දැන් මම ලෑස්ති වෙලා ඉවරයි. ඊට පස්සේ තියෙන හැඩ බලන එක. කැරකි බලන්න ඕනේ ලස්සනට ඉන්නවද කියලා. මොන හරි වැරද්දක් වුණොත් ආයෙ ඉක්මන වෙනස් කරගන්න පුළුවන් අත. හරි ඔක්කොමත් හරි අන්තිමට තමයි මතක් වුනේ අතේ පාළුවට මොකුත් දැම්මේ නැහෙනේ කියලා. ඔන්න ඉතින් ඒකත් හරි. ඔන්න ඊට පස්සේ පින්ක් කලර් ස්ලිපර්ස් දෙකක්ම තෝරගත්ත දාගෙන යනවා. ඔන්න දැන් තමයි ගමන පටන් ගන්න ලෑස්ති වෙන්නේ. දැන් ඉතින් හිමීට ඇවිදගෙන යනවා. ඔන්න අපි ස්කූල් එක ළඟට ආවා. හැබැයි ඉතින් ස්කූල් ඇරලා නැහැ. තව ටිකක් වෙලාවක් අපිට වාඩි වෙලා ඉන්න ඕන. අපි ටිකක් වේලාසෙලින් ඇවිල්ලා. අපි හිතුවේ පරක්කු වෙයි කියලා. ඒක නිසා අපි වේගෙන් ආවා. හැබැයි පරක්කු වුණේ නැහැ. වෙලාවටත් කලින්ම අපි එතන ඇවිල්ලා. දැන් ඉතින් වාඩි වෙලා ඉන්න තමයි තියෙන්නේ. තවත් අම්මලා තාත්තලා ගොඩක් ඇවිල්ලා ඉන්නවා. හැබැයි මේ 12ට අරින නිසා එකේ ඉඳලා 5 නිසා ගොඩක් කට්ටිය අඩුයි. ඔන්න ස්කූල් ඇරියා. දැන් අපිට බබාලා දෙන්නෙක් ගන්න වෙනවා. අපි ගන්න අපේ බබාට අමතරව තවත් බබෙක් ගන්න වෙනවා. ඒගොල්ලන්ට දෙන්න වෙන්නේ නැහැ කියලා. දැන් ඉතින් දෙන්නවත් අරගෙන ගෙදර යන්න තමයි තියෙන්නේ. දෙන්නම හැබැයි එකම ක්ලාස් එක නිසා ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ගෙදර යනවා ආයෙත් පයින්. ඔන්න ළමයි දැන් තමයි ගෙදර ආවේ. හරි මහන්සි. මොකද එළියේ මාරම රස්නේ. අවසරත් ගොඩාක් වැටිලා තියෙනවා. ඒක නිසා ආපු ගමන්ම වතුර බිව්වා. වතුර බීලා මම ගියා වොෂ් එකක් දාගෙන චේන්ජ් කරගන්න. වොෂ් එකක් දාලා චේන්ජ් කරලා කුම් කරලා ඔන්න දැන් ආවා. ටඩා ටිකක් වෙලා රිලැක්ස් එකේ ඉඳලා දැන් යන්නේ ඇඳුම් වගේක් තියෙනවා. ඒ ටික වොෂ් කරන්න ඕනේ. ඊට පස්සේ මට කන්න මොන හරි හදා ගන්න ඕනේ. දවල්ට තාම කෑවෙත් නෑ. හරි දැන් ඇඳුම් ටික හොදන්න යමු. ඒ ඇස්සේ වතුර එන්නෙත් නෑනේ.
හරි ඒ ටික සේදනකම් මං ආව හස්බන්ඩ්ගේ කෑම ලෑස්ති කරන්න. ඊට පස්සේ ඒක යවලා යනකොට රෙදි ටික සේදිලා ඉවරයි. සේදිලා වේලිලා දැන් ඉතින් ඒ ටික වළන්න තමයි තියෙන්නේ. ඔන්න ළමයි ඒ වැඩේ නම් ඉවරයි. රෙදි ටික සෝදලා වේලෙන්න දැම්මා. ඔන්න දැන් මගේ දවල් කෑම වෙලාව. මං කොත්තුමි එකක් හදාගත්ත දවල්ට කන්න. දැන් කොත්තුමි එක තමයි කන්න යන්නේ. මං කතාවක් හොයාගත්ත. මං ඒ කතාව බල තමයි කන්න යන්නේ. ඔයගොල්ලෝ දන්නවත් දන්නෙත් නැහැ අර බෝඩින් ජෝඩුද බෝඩින් කපල්ද කොහෙද කියලා කතාවක්. හැබැයි ඒක දැන් ගොඩක් ටිකක් පරණ කතාවක්. කමක් නැහැ ලස්සන නිසා බලනවා. එහෙනම් අදට මගේ vlog එක ඉවරයි. ආයෙත් අලුත් vlog එකකින් හමු වෙමු. bye bye.